ආයුබෝවන්. අද මම උත්සාහ කරන්නේ කුජ දෝෂය හෙවත් කුජ බෞම දෝෂය පිළිබඳව සරල අවබෝධයක් ඔබ තුල ඇති කිරීමටයි. විවාහයකදී ඊතා සැලකිල්ලෙන් අවධානය යොමු කරන දෝෂයක් ලෙස මෙම කුජ දෝෂය හඳුනා ගන්න පුළුවන්. මේ පිළිබඳව විවාහ අපේක්ෂිතයන් හා ඒ දෙමව්පියන් අතර බියක් පවතිනවා. ඒ අය මේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. බොහෝ අය මගෙන් ඉල්ලා සිටියා මේ පිළිබඳව සරලව තේරුම් කර දෙන ලෙස. එනිසා මෙම දෝෂය තම තමන්ගේ ජන්මපත්‍ර ආශ්‍රයෙන් යම් අවබෝධයක් ලැබෙන ආකාරයෙන් අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. කුජ දෝෂය හෙවත් කුජ බෞම දෝෂය ලෙස සලකන මෙම යෝගය නැත්නම් මෙම දෝෂය යෙදෙන්නේ තමන්ගේ ජන්මපත්‍රයේ 1 2 4 7 8 12 යන රාශිවල කුජ ග්‍රහයා තැන්පත් වීම මුල් කරගෙනයි. මෙම රාශිවල කුජ ග්‍රහයා තැන්පත් වූ පමණින් ඔබ බිය විය යුතු නැහැ. එම රාශි කුජට හිතකර යහපත් රාශි වන මකර රාශිය, මේෂ රාශිය, වෘශ්චික රාශිය වගේම කුජගේ නීච රාශිය වන කටක රාශිය වී කුජ ග්‍රහයා තැන්පත් වූහොත් එහිදී කුජ දෝෂය බලපාන්නේ නැහැ. ඒ වගේම එම රාශියක කුජ ගුරු හා සංයෝග වී ඇතනම් වගේම ගුරුගේ පූර්ණ දෘෂ්ටියට ලක් වී ඇතනම් කුජ දෝෂය භංග වී යනවා. මේ නිසා කුජ ග්‍රහයා මෙම රාශිවල තැන්පත් වූ සිටී පමණින් ඔබ බියවන්න එපා. ඒ පිළිබඳව හොඳින් පරීක්ෂා කරවා ගන්න. අපි බලමු ලග්නෙන් ලග්නෙට මෙම කුජ දෝෂය යෙදෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. ඔබේ ජන්මපත්‍රය අතට ගන්න. බලන්න පළමුවෙන්ම මේෂ ලග්න හිමියනි. ඔබේ ජන්මපත්‍රයේ කුජ ග්‍රහයා 1 4 8 12 යන රාශිවල තැන්පත්ව සිටීද? එහි තැන්පත් සිටී නම් ඔබට කුජ දෝෂය බලපාන්නේ නැහැ. නමුත් ඔබේ ජන්මපත්‍රයේ 2 7 යන රාශිවල කුජ ග්‍රහයා තැන්පත්ව සිටී නම් මේෂ ලග්න හිමියනි ඔබට කුජ දෝෂය පවතිනවා. වෘෂභ ලග්න හිමියනි ඔබේ හඳහනේ 2 4 7 8 12 යන රාශි පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. එම රාශිවල කුජ ග්‍රහයා තැන්පත්ව සිටී නම් ඔබට කුජ දෝෂය යෙදී නැහැ. නමුත් වෘෂභ ලග්න හිමියනි ඔබේ පළමුවන රාශිය තුල කුජ ග්‍රහයා තැන්පත්ව සිටී නම් ඔබට කුජ දෝෂය පවතී. මිථුන ලග්න හිමියනි ඔබේ ජන්මපත්‍රයේ 2 8 12 යන රාශිවල කුජ ග්‍රහයා තැන්පත්ව සිටී නම් ඔබට කුජ දෝෂය බලපාන්නේ නැහැ. නමුත් ඔබේ ජන්මපත්‍රයේ 1 4 7 යන රාශිවල කුජ ග්‍රහයා තැන්පත්ව ඇතනම් මිථුන ලග්න හිමියනි ඔබට කුජ දෝෂය පවතිනවා. කටක ලග්නය කටක ලග්න හිමියනි ඔබේ ජන්මපත්‍රයේ 1 2 4 7 12 යන රාශිවල කුජ ග්‍රහයා තැන්පත්ව ඇතනම් ඔබට කුජ දෝෂය බලපාන්නේ නැහැ. නමුත් කටක ලග්න හිමියනි ඔබේ ජන්මපත්‍රයේ 8 වැන්නේ කුජ තැන්පත්ව සිටී නම් ඔබට කුජ දෝෂය පවතිනවා. සිංහ ලග්න හිමියනි ඔබේ හඳහනේ 1 2 4 8 12 යන රාශිවල කුජ ග්‍රහයා තැන්පත්ව ඇතනම් ඔබට කුජ දෝෂය බලපාන්නේ නැහැ. නමුත් සිංහ ලග්න හිමියනි 7 වැන්නේ කුජ ග්‍රහයා පිහිටා ඇතනම් ඔබට කුජ දෝෂය පවතී. කන්‍යා ලග්න හිමියනි 2 4 8 12 යන රාශිවල කුජ ග්‍රහයා තැන්පත්ව සිටීද? එසේ තැන්පත්ව සිටී නම් ඔබට කුජ දෝෂය බලපාන්නේ නැහැ. නමුත් කන්‍යා ලග්න හිමියනි 1 7 යන රාශිවල කුජ තැන්පත්ව සිටී නම් ඔබට කුජ දෝෂය බලපානවා. තුලා ලග්න හිමියනි 1 2 4 7 12 යන රාශිවල කුජ තැන්පත්ව ඇතනම් ඔබට කුජ දෝෂය බලපාන්නේ නැහැ. නමුත් තුලා ලග්න හිමියනි ඔබේ 8 වැන්නේ කුජ ඇතනම් ඔබට කුජ දෝෂය බලපානවා. වෘශ්චික ලග්න හිමියනි 1 2 12 යන රාශිවල කුජ පිහිටා ඇතනම් ඔබට කුජ දෝෂය බලපාන්නේ නැහැ. නමුත් 4 7 8 යන රාශිවල කුජ තැන්පත්ව සිටී නම් ඔබට කුජ දෝෂය බලපානවා. ධනු ලග්න හිමියනි
ඔබේ ජන්මපත්‍රයේ 1 2 4 8 12 යන රාශිවල කුජ ග්‍රහයා තැන්පත් නැත්නම් ඔබට කුජ දෝෂය බලපාන්නේ නැහැ. නමුත් ධනු ලග්න හිමියනි ඔබේ 7 වෙනි කුජ තැන්පත්ව ඇතනම් ඔබටද කුජ දෝෂය පවතිනවා. මකර ලග්න හිමියනි ඔබේ ජන්මපත්‍රයේ 1 4 7 8 12 යන රාශිවල කුජ ග්‍රහයා තැන්පත්ව ඇතනම් ඔබට කුජ දෝෂය බලපාන්නේ නැහැ. නමුත් ඔබේ ජන්මපත්‍රයේ දෙවැනි කුජ තැන්පත්ව ඇතනම් මකර ලග්න හිමියනි ඔබටද කුජ දෝෂය පවතී. කුම්භ ලග්න හිමියනි 2 4 12 යන රාශිවල කුජ පිහිටා ඇතනම් ඔබට කුජ දෝෂය නැහැ. නමුත් කුම්භ ලග්න හිමියනි ඔබේ ජන්මපත්‍රයේ 1 7 8 යන රාශිවල කුජ ග්‍රහයා තැන්පත්ව ඇතනම් ඔබට කුජ දෝෂය පවතී. මීන ලග්න හිමියනි ඔබේ ජන්මපත්‍රයේ 1 2 8 යන රාශිවල කුජ පිහිටා ඇතනම් කුජ දෝෂය ඔබට බලපාන්නේ නැහැ. නමුත් ඔබේ ජන්මපත්‍රයේ 12 වෙනි කුජ පිහිටා ඇතනම් මීන ලග්න හිමියනි ඔබට කුජ දෝෂය බලපානවා. මම මුලින් සඳහන් කළ පරිදි කුජ ගුරු සංයෝගෝ පිහිටා තිබීම හා ගුරුගේ පූර්ණ දෘෂ්ටියකට ලක්වීම මගින් මෙම කුජ දෝෂය භංග වේ යනවා. ඒ වගේම තවත් මිත්‍යා මතයක් නම් කුජ දෝෂය සහිත කෙනෙකු කුජ දෝෂය භංග නොවි විවාහ වීමකදී සහකරු හෝ සහකාරිය මිය යන බවයි. එහෙම වෙන්නේ නැහැ. කෙනෙකුගේ ග්‍රහ පීඨීමක් තවත් කෙනෙකුගේ ආයුෂ තීරණය කරන්න බෑ. නමුත් අල්ප ආයුෂ ඇති කෙනෙකු කුජ දෝෂයේ සහිත කෙනෙකු හා විවාහ වුවහොත් මිය යන්න පුළුවන්. ඒ ආයුෂය ගෙවි යාමෙන් නැත්නම් කර්ම ශක්තිය අවසන් වීම නිසායි. කුජ දෝෂයේ භංග නොවුණු දෙදෙනෙකුගේ විවාහ දිවියක් තුල අඩදබර ආරවුල් අසමගිය මතභේද ඇති වෙන්න පුළුවන්. සතුට සැනසීම අඩු වෙන්න පුළුවන්. සම්දු සරුවල් මැදින් යන විවාහයක් වෙන්න පුළුවන්. තවද කුජ දෝෂයේ යෙදී ඇති තැන්වල අනිකාගේ හඳහනේ සෙනසුරු රාහු කේතු රවි යන ග්‍රහයන් පිහිටා තිබීමෙන්ද මෙම දෝෂ භංග වෙනවා. මේ නිසා මේ පිළිබඳව වඩා හොඳින් කේන්ද්‍ර පරීක්ෂා කරවා බලාගෙන ඔබට කුජ දෝෂය නිශ්චිත වශයෙන් පවතින්නේද යන්න පිළිබඳව ඔබ දැනගන්න. මෙම වීඩියෝව ඉතා දීර්ඝ වන නිසා ඉතා සරලව හා සංක්ෂිප්තව ඔබට යම් අදහසක් ඇති වෙන ආකාරයෙන් මා ඉදිරිපත් කිරීමට උත්සාහ කළා. ඔබට පුළුවන් WhatsApp මාර්ගයේ ඔස්සේ මා හා සම්බන්ධ වෙලා පූර්ණ ඔබේ හදහම් පරීක්ෂාවක් කරගන්න. තෙරුවන් සරණයි.